හායි යාළුවනේ කොහොමද ඉතින් ඔයාලා හොඳින් ඇති කියලා මං හිතනවා. ඔන්න අද වීඩියෝ එකෙන් ගෙනාවේ මගේ හවස් වරුව ගෙවෙන්නේ කොහොමද කියලා තමයි. අද නම් ගොඩක් වැඩි දවසක්. දැන් මම මේ යන්න හදන අපේ පුතා ඉස්කෝලෙන් අරන් එන්න. මම යනකොට එයා එනවා අපයින් අද කලින් ක්ලාස් එක කරුණා කියලා. දැන් එයාවත් දාගෙන ආපහු මේ ගෙදර යන ගම. එයා තමයි දැන් ওই වීඩියෝ කරගෙන යන්නේ. අපේ ගේ ගාවේ ඉඳලා ඉස්කෝලට යාළුවනේ කිලෝමීටරයක් විතර තියෙනවා. අපි ඉතින් බයික් එකේ තමයි එන්නේ. ඕන යාළුවනේ දැන් අපි ගෙදර යන්න ළඟයි. තව චුට්ට දුරක් අපට යන්න තියෙනවා. ඔන්න දැන් හරවනවා. ඔන්න හැරුවා. ඔන්න දැන් ගෙදර ආවා. ඒ ඇවිල්ලා අනේ යාළුවනේ දැන් ගෙදර ඇවිල්ලා මම මේ හිතන්නේ අපේ දේවීපු වළං පිඟන් ටික හොදන්න. අපේ කුස්සියෙන් එහා පැත්තේ තියෙන පොඩි සිංක් එකක් හදලා එතන තමයි අපි වළං හොදන්නේ, එළවලු කපන්නේ කරන්නේ. දැන් මම අපේ පුතාත් එක්ක කතා කර කර තමයි මේ වැඩ කරන්නේ. එයා ඉතින් අහුවාම එයාගේ ඉස්කෝලේ වැඩ මොනවද, ඉස්කෝලේ මොකද වුනේ කියලා ඔය තොතනේ පුටුවක් තියෙනවා. පුටුවෙන් තමයි දැන් මේ කතා කර කර ඉන්නේ. අපි දෙන්න.
යාළුවනේ දැන් ඉතින් වළං හොට්ල ඉවරෙන්න ළඟයි. ඊට පස්සේ දැන් ඉන්නේ අපේ ටී ටයිම් වෙලාව. අපි හවස තේ බොන්නේ 3:00 වගේ තේ බොනවා. තේ බීලා තමා උයන්න ගන්නෙ. මොකද මං කලින් 3:00ට උයන්න ගන්නවා. මොකද අපේ බබාලා මේ 3:00 විතර කියන්නේ හවස 6:30 වෙනකොට එයාලා කන්න ඕනේ. ඒ නිසා මේ මං 3:00 විතර උයන්න ගන්නවා. පැය දෙකක් විතර යනවා මට නම් උයන්න. ඉතින් ඒවා උයලා මේවා කරලා වළං හොදලා දැන් ඉවරලා දැන් වතුරත් හීටර් එක ගන්න හදන්නේ තේ හදන්න අපිට. දැන් යාළුවනේ මං හාලුත් ලිපේ තියාගත්තා. මොකද වතුරක පැනනකොට මට හාල් ටික ලිපේ තියාගත්තම ලේසියි. එතකොට එයාලට තේ හදලා දීලා මට මේ එළවලු ටික කපලා ඒවා මේවා කරගන්න පුළුවන්. එතකොට මට බත ඉදෙනකොට එක මාළුවක් හදාගන්නත් පුළුවන්. එකයි අද රෑට අපි කන්න යන්නේ අට්ටක් උයලා පොල් සාම්බල් හදලා කරවල තෙල් දාන්න තමයි හදන්නේ. දැන් අට්ටක් කපලා දිය කිරි දාලා තියෙන යාළුවනේ. මම දැන් මිටි කිරි අයින් කරලා තියෙන්නේ. ඔන්න සම්බෝලෙත් අඹරගත්තා. අපි නම් සම්බෝල හදන්නේ ගලේ අඹරලා. ඔයාලා කොහොමද හදන්නේ? සමහර කොටලා හදනවා, සමහර ගලේ අඹරනවා, සමහර බ්ලෙන්ඩරුත් කරනවානේ. අපි නම් කරන්නේ මේ ගලේ අඹර ගන්න එක තමා. දෙහි දාලා තනවා ගන්නවා. මට කරවල තෙල් දාන එක නම් වීඩියෝ කරගන්න බැරි වුණා. ඔන්න ආඩයක් කරනවා. දැන් මේ දවස්වල අපට හොඳට අවශ්‍යයි. ඒ නිසා මම කරන්නේ අපි අයින් කරන කුඩු වීරලා හොඳට තෙතෙන්නා පස්සේ මේ කවරේ දාලා තියාගන්නවා. ඊට පස්සේ ඒක පිරුණාම පොල් කෑලි තියෙන්නේ. පොල් ගෙඩි දෙක තුනක් අරගෙන හොඳට මේ කප්පලා වේලලා ඒවත් කෑලි කරලා වේලලා ඒවත් එක කලවමේම තෙල් ටික හිලා ගන්නවා. ඉතින් බොහෝ දුරට කෑමට ගන්නවා ඒවා. ඒක ඉතින් හොඳ ඉතුරුවක් නේ. දැන් පොල් තෙලුත් හරි ගණන් නේද? අපේ පැත්ත නම් ගණන්. ඉතින් මේක හොඳ ඉතුරුවක් කියලා හිතනවා මට. හරි. ඔන්න මං උයලා ඉවරයි. දැන් උයලා තමා දැන් මේ කුස්සිය අස් කරන්නේ. දැන් වීඩියෝ එක හෙල්ලන එක ගණන් වීඩියෝ එක ටිකක් හෙල්ලෙනවා. මොකද අපි දුව තමයි වීඩියෝ කරන්නේ. පොඩි එක්කෙනා ටිකක් තව තේරෙන්නේ නැහැ. කියන්නේ වීඩියෝ ෆෝන් එක හෙල්ලෙ හිඳ තමයි එයා වීඩියෝ කරන්නේ. එයා වීඩියෝ එයාට තව වැඩ තියෙනවා. කයිය. ඔන්න යාළුවනේ උයලා කුස්සියට උයලා පස්සේ කුස්සිය ඔය ඉන්නේ අපේ දුව. එයා හරි ආසයි වීඩියෝ වල ඉන්න එක ඉන්නේ hina වෙලා. හරි යාළුවනේ දැන් තියෙන්නේ මට මිදුල වැඩ. දැන් වෙලාව 5:00යි. හවස මම ඉතින් හවසට මිදුල අතු ගාගෙන යනවා. හවසට මිදුල අතු ගා ගන්නවා. මොකද අපේ මේ දවස්වල අවුව සැර වැඩි නිසා කොළ හැලෙනවා වැඩි.
ඒ නිසා මම පාරයි වත්තයි අතු ගා ගන්න මට උදේට ලේසි හින්දා මේ මිදුල වටේ අතු ගන්න උදේට. මොකද උදේටත් කොළ ගොඩේ වැටලා දෙපාරක් අතු ගන්න කම්මැලි හින්දා මම ඉතින් වත් අතු ගාගෙන මට උදේට ලේසි. එතකොට මේ වටේ විදිහට අතු ගන්න ඕනේ. එතකොට දකින්නකොටත් ආස හිතෙනවා. ඒ නිසා අතු ගාලා දැන් වෙලාව 6:10. බලන්න කරවල වැටලා තියෙන විදිය. කරවල වැටෙන තමයි දැන් ඔය එන්නේ. ඔය අපේ කරපු පොඩි වැඩක් කරා කිව්වේ ගෙදර. ඒක තමයි ඔය වැට ගහන්න. මොකද එහා පැත්ත වෙන කෙනෙක්ගේ වත්තක් තියෙන ඒක වැත්ත වෙන කැලේ. ඉතින් බයේ බෑ. අපි බෑම දාලා කණු දාලා දැල් ගහන්න තමයි හිතාගෙන ඉන්නේ. කණු දාලා ඒක වැඩ ඉවරයි තමයි දැල් ගහන්න තියෙන්නේ. පස්සේ ටික ටික කරගන්න. දැන් වෙලාව 6:20 යාළුවනේ. දැන් හස්බන්ඩ්ුත් ඇවිල්ලා ඉන්නේ ගෙදර. එහෙනම් මං ගිහින් එන්නම් අදට. දැන් ඔෂ් දාන්න ඕනි. ඊට පස්සේ දවසේ වැඩ ටික මගේ ඉවරයි. හෙට සෙනසුරාදා හින්දා මේ ලොකු වැඩක් නෑ. හවසරක නැත්තම් මං හවසර බබාලගේ සුදු රෙදි එහෙම අඳිනවා. මට උදේට ලේසි නිසා. එහෙම තමයි ඉතින් මගේ දවස ගෙවෙන්නේ. නිවාඩු දවසට නම් ටිකක් වෙනස්. මං ඔයාලට අය දවසක් මොකද කරන්න කියලා අරගෙන එන්නම්කෝ. උදේ වරුවත්. එහෙනම් යාළුවනේ මං ගිහින් එන්නම්. හැමෝටම බුදු සරණයි. මාව subscribe කරන්න අමතක කරන්න එපා. හොඳේ මගේ අලුත් වීඩියෝ බලන්න ඕන නම් මාව subscribe කරලා bell icon එක click කරලා තියාගන්න. යාළුවනේ මං ගිහින් එන්නම්. බුදු සරණයි.